ජපානයට රැකියාවකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් වයරොන් ජපාන් ඇකඩමි අපේ ඊළඟ පාඨමාලාව ආරම්භ වෙනවා ජනවාරි 11 වෙනිදා ඉඳන් සති දවස් 5ම පවත්වන පූර්ණ කාලීන පාඨමාලාවක් අපි පවත්වන්නේ ජපානයේ රැකියාවට අවශ්‍ය කරන සියලුම දේවල් මේ මාස 6ක කාලය ඇතුළත ඉගෙන ගන්නවා වගේම විභාග සමත් වෙන්නත් ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් ජපානයට යනවා නම් රැකියා ශාස්ත්‍ර ගොඩක් ලංකාවට දීලා තියෙනවා. නමුත් අපි තෝරගත්ත හොඳ රැකියා ශාස්ත්‍ර විතරයි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හොටෙල් ශාස්ත්‍රයට යන්න. හොටෙල් ශාස්ත්‍රයේ අංශ දෙකක් තියෙනවා. හොටෙල් ඉන්ඩස්ට්‍රි එකටම සහ රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන්න යන්න පුළුවන්. ඒ වගේම තමයි සාත්තු සේවකයින් විදිහට ජපානයට යන්න පුළුවන්. මේ විදිහට සාත්තු සේවිකාවක් විදිහට ඔයා ජපානයට ගියොත් ජපානයේ ඇතුළේදී නර්ස් කෙනෙක් වෙනකම් පාට රැකියාවේ ඉහළට යන්න පහසුකම් අපි සලස්සලා දීලා තියෙනවා ජපානයේ තුලදී. ඒ වගේම මෝටර රථ කාර්මික වාහන අලුත් වැඩියා කරන ශාස්ත්‍රයට වාට යන්න පුළුවන්. ඒ වගේම ඉදිකිරීම අංශයේ රැකියා රාශියක් අපි ගාව තියෙනවා. වාට ජපානයට මේ රැකියා ශාස්ත්‍ර වලින් එකක් තෝරගෙන ජපානයේ රැකියාව හිමි කරගන්න පුළුවන් අවුරුදු 2 කාලයක් ඇතුළත. අපේ පාඨමාලාව මාස 6ක පූර්ණ කාලීන පාඨමාලාවක්. සතියේ දින 5ම ඔයාලා ඉස්කෝලේ යනවා වගේ ඇවිල්ලා ජපානයේ රැකියාවට අවශ්‍ය කරන දේවල් ඉගෙන ගන්න ඕන. ක්ලාස් එක තියෙනවා උදේ 8 ඉඳන් හවස 4 වෙනකම්. කෝස් එකේ ගාස්තුව වෙනවා 1,25,000ක්. මේ මුදල ඔයාලට එකවර ගෙවන්න අවශ්‍ය නැහැ. කොටස් විදිහට ගෙවන්න පුළුවන්. ඉතින් මේකට අපි ඇතුළත් කරලා තියෙනවා ඔයාලගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය කරන පොත් කට්ට වලට යන වියදම්, ඒ වගේම නිලැඳුම් සහ ජපාන් භාෂාව JFT කියන විභාගයට අදාළ විභාග ගාස්තු. එහෙනම් ජපානයේ රැකියාවට යන්න කැමතිින් ඉන්න අවුරුදු 18ත් 35ත් අතර සියලුම දෙනාට අපේ ආයතනය විවෘත වෙලා තියෙනවා. අපේ අලුත් පාඨමාලාවන් ආරම්භ වෙනවා 2026 ජනවාරි 11 වෙනිදා. ශ්‍රී ලංකාවේදී අපින් ඉගෙන ගන්න පුළුවන්, අපෙන් ජපානයේ රැකියාව වලට ලබා ගන්න පුළුවන්, රැකියාවට යන්න පුළුවන්. ඒ වගේම රැකියාවට ගියාට පස්සෙත් ඔයගොල්ලෝ වැඩ කරන කාලයක් වෙනකම් වයරොන් ජපාන් ආයතනයේ අපි ඔයගොල්ලෝම බලා ගන්නවා. ඉතින් විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.